අද ඔබට කෙටි වීඩියෝවක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අහඹු ලෙස අපිට මුණ ගැහුණා මේ අපේ මේසයක්. ඇත්තටම මේ පොඩ්ඩක් අපේ භාවිතයෙන් ඉවත් කරලා තිබුණු මේසයක්. ඔබට පේනවා ඇති මේ ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ කණෙయ్య මැස්සන්. අපි දන්නේ නැතුව මේ මේසේ ලෑල්ල මෙහෙම විවෘත කර අවස්ථාවේදී අපිට ඇත්තටම මේ ජනපදයේ දැක ගන්න ලැබුණා. ඉතින් ඊටාත්ම මේ විධිමත් විදිහට තමයි ඒගොල්ලන්ගේ වැඩ ටික වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ විශේෂ අවස්ථාව ගෙනෙන්න. මෙන්න බලන්න ඒගොල්ලන්ගේ පැණි ගබඩා කරලා තියෙන ආකාරය. මේ තියෙන වෙනමම තමයි මේ පැණි ගබඩා කරලා තියෙන්නේ. මේ ඔබට පේනවා ඇති බෝල වගේ එක්තරා විදිහකට මේ සනුකරම පැණි වෙන වෙනම තමයි ගබඩා කරලා තියෙන්නේ. අපිට හරි පහසුවෙන් අවශ්‍ය නම් මේ පැණි ටික ගන්න පුළුවන් මේ. ඒ වගේම ඒගොල්ලෝ පිලාවන් මේ බලන්න ඒගොල්ලන්ගේ පිලව් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බිත්තර මේ විදිහට මේ රැජිනත් මේ අවස්ථාවේදී ඔබට මුණ ගැහෙනවා. මේ ඉන්නේ රැජින. ඔබට මේ වෙලාවේ ඔන්න හොඳ අවස්ථාවක් රැජින දැක ගලා ගන්න. මේ ඉන්නේ රැජින. මෙන්න ඉන්නවා මේ රැජින සාමාන්‍යයෙන් ටිකක් හැඩකාර රැජිනක්. එකපාරට ඇයව අපිට මිස් වුණා. මම හිතන්නේ සුළු වෙලාවකට හෝ ඔබට ඒක දැක ගන්න ලැබුණා නම් ඒක මම හිතන්නේ වටිනවා. මේ බලන්න ඊට පස්සේ ඒ පරාග වෙනම තමයි ඊට පස්සේ ගබඩා කරලා තියෙන්නේ. මෙන්න ආයෙත් පිලව් මේ විදිහට දාලා තිනවා. මේ මෙතනත් පිලව් ටිකක් දාලා තිනවා. ඉතින් මේ රැජින සාමාන්‍යයෙන් මේ මැසි රැජිනක් වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් ඇය ටිකක් තනිව තමයි ගමන් කරන්නේ. තනිව ගමන් කිරීමක් කරන්නේ. නමුත් මේ වෙලාවේ දැන් අපිට ඇයව ආයෙත් හොයාගන්න බැරුණා. දැන් ආයෙත් ඉන්නවා ඇය. ඔබට පේනවා ඇති ටිකක් අපහසුයෙන් තමයි අපිට ඇයව හොයාගන්න වෙන්නේ. කොහොමවත් මට කියන්න තියෙන්නේ මේ වගේ ජනපද පුළුවන් තරම් ආරක්ෂා කරන්න. මේගොල්ලොත් මේ පරාගකාරයේදී විශාල සේවාවක් සිද්ධ කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ පිළිබඳ යම් පරීක්ෂණයක් මොනවාරි සොයා බැලීමක් කරන්න ඕන නම් බිඟුතුරු අඩවියට කතා කරන්න. අපිට පුළුවන් ඔබට මේ වගේ ජනපද අපි ළඟ ගොඩාක් තියෙනවා. ඒ ජනපද අපිට ඔබට ලබා දෙන්න පුළුවන් ඒ අවශ්‍ය පරීක්ෂණ කටයුතු අධ්‍යයන කටයුතු කරන්න. ඉතින් අපි මේ හදිසියේ තමයි මේ දුටුවේ. ඉතින් ඒ ඔබ වෙත ගෙනාවා. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.